ඔබ හිතනුවෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකෙන් ගෙන දැනුම ඔබට වැදගත් වේවි. අපි මේ වෙනකොටත් එළිදරව් පොතත් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම අවසාන කාලය පිළිබඳවත් වීඩියෝ ත්‍රිත්වයක් කරා අවසానයි. ඒ වීඩියෝ වල දැනුමත් ඔබට අවශ්‍ය වේවි. ඒවා උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි සඳහන් කරලා තියෙනවා. අපි මේ වෙනකොට දන්නවා කලින් කතා කර දැනුම හැටියට යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සහ අවසාන පීඩා කාලය අවුරුදු 7 කියන කාලය කොහොමද සැදුනේ? කට්ටියක් කියන සභාව පීඩාව මෙලින් යා යුතුයි. තවත් කට්ටියක් කියනවා නෑ සභාව පීඩාවට පෙර ඔසවා ගන්නවා. නමුත් මගේ කතා බහ ඔබට පෙන්නන්න යන්නේ මත් පීඩාවට පෙරයි සභාව ඔසවා ගනි කියලා. අපි යමක් අධ්‍යයනය කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පෙර අනිකුත් මතයේ දරන්නා වූ අදහස ඔවුන් ඔප්පු කරන්නා වූ තර්කයන් බලව තර්කයන් සහ සාක්ෂීන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. මේ වීඩියෝ එක දිහා බලන්න ඇති post tribulation පීඩාව මැදින් සභාව යා යුතුයි කියන අදහස දරන්නා වූ සහෝදර සහෝදරිය. ඉතින් මුලින් මහුම්කම් දෙන්න ඔබ මොන මතයක හිටියත් ඔබට දැනෙනවා නම් මේකේ ඇත්තක් තියෙනවා. නැවතිලා පොඩ්ඩක් හරවල බලලා ඒක යාඥාවෙන් සහ ශුද්ධාත්මයෙන් යුතුව තේරුම් ගන්න. දැන් සභාව පීඩාව මැදින් යා යුතුයි කියන තරකය දරුවද ඒක හරි. එහෙම නැත්නම් සභාව පීඩාවට කලින් ඔසවා ගන්නේ නැහැ කියලා ඉබලෙන් ඔවුන් කියන්නේ යන දේ මොකද්ද? ඉතින් ඒව දැනගෙන අප කියන්න පුළුවන් නම් සභාව පීඩාව මැදින් යන්නේ නැහැ කියලා ඔවුන් කියනවා නම් සභාව පීඩාව මැදින් යනවා කියලා මුලින්ම මෙතන පැටලවිල්ලක් තියෙනවානේ. ඒ පැටලවිල්ල ලියන්න ඕනේ. ඒක කරන්න ඕනේ අපේ මනසින්වත් අපගේ වචන ඇතින් දාලවත් නෙවෙයි. බයිබලයේ තියෙන වචන බයිබලයේ තුලින්ම පිටතට ගනිමින් පැහැදිලිව සංවාදයක යෙදෙමින් මේ වෙනකොට කරපු වීඩියෝ වල දෙවෙනි වීඩියෝ එක තුල මම ඔබට පැහැදිලි කරලා ඇති සභාව පීඩාවට නියම වුණේ නැති බව බයිබල් පද ගණනාවක්. ඒ නැවත මෙතනදී මම කරන්න යන්නේ දෙවෙනි එකේ තියෙන කොටස බලලා මේක බලනවා නම් ගොඩාක් හොඳයි කියන යෝජනාව ඔබට කරනවා. post tribulation rapture එක විශ්වාස කරන අය මුලින්ම ගේන්නා වූ බයිබල් පදය 24 29 30 කියන පද තවද ඒ දවස්වල පීඩා පසු වූ කෙනෙහිම. ඒ කියන්නේ ඔබ මේ බයිබල් පදය සම්පූර්ණයෙන් කියවන්න. එතකොට පීඩාව ඉවරුණාට පස්සෙලු මෙන්න මේ විදිහට ඉරා අඳුරු වෙලා අහසේ ලකුණක් ඇවිල්ලා ඔන්න මනුෂ්‍ය පුත්‍රයා තේජසින් එන්න යනවා. පොළවේ සියලු ගෝත්‍රයන් වැළපෙන්නේ ඔහු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළු විට එනවා දකින්න ඔය. එතකොට මුළු ලෝකයම මේක දකින්න යනවාලු. හරිද? සතර දිගින් උන්වහන්සේ තෝරාගත් ශ්‍රේණියක රැස් කරනවා කියන. ඔව්. දැන් මේක දකිද්දී පැහැදිලිවම පේනවා මේක සිද්ධ වෙන්නේ මහත් පීඩා කාලයෙන් පසුව. හරකයක් නෑ. මම පිළිගන්නවා මේ බයිබල් පදය මහත් පීඩා කාලයෙන් පසුවයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේක දකින්නවලු මුළු ලෝකය. ඔව් ලෝකයක් දකින්න. ඒක වැරදිද නෑ මාත් කියන හරි. ඊළඟට සතර දිගින් තෝරාගත් ශ්‍රේණියක රැස් කරගන්න. ආන්න දැක්ක නේද සභාව ඒ වගේම තෝරාගත්ත මිනිස්සු අන්න එතනදී තමයි උන්වහන්සේ ඔසවා ගන්න. තෝරාගත්ත සෙනග රැස් කරගන්නවා කියන එකට ඔබ එකක නැතු නේ මම කියනවා ඔව් ඒ වෙලේ තෝරාගත්ත සෙනග රැස් කරනවා. එහෙනම් මොනවද කියන්නේ? එහෙනම් ඔන්න ඔක තමයි සභාව ඔසවා ගන්න වෙලාව. ඒ කියන්නේ පීඩාව මැද්දෙන් සභාව ඇවිල්ලා. හරි. දැන් අපි බලමු ඒකේ කොතනද වුන් පටලවාගෙන ඉන්නේ. අංක 1 මුලින්ම තේරුම් ගන්න tribulation එක. ඒ නැත්තම් සභාව ඊට පෙර ඔසවා ගන්නවා කියන තර්කයේදී අපි කතා කරන තියරි එකේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සභාව රහසිගතව ඔසවා ගැනීම. මම ඔබට ඉස්සරහ වීඩියෝ එක පෙන්නන්නම්. එළිදරව් 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මේක තියෙනවා. මම ඒක ඉදිරියේදී පෙන්නන්නම්. සභාව රහසිගතව ඔසවා ගන්න අතර ලෝකයේ මිනිස්සු දකින්නේ නැහැ. වෙලාවේදී යේසුස් වහන්සේ තේජසෙන් සහ බලයෙන් යුතුව රජුන්ගේ රථ ලෙස පොළොවට පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතනදී යේසුස් වහන්සේ බලාකුලෙන් සට පැමිණෙන අතර ඒ දකින්නේ ඔසවා ගැනීමට හමු වෙන කට්ටිය අහසේදී උන්වහන්සේව සම්මුඛ වෙනවා. කොහෙද මේක කියන්නේ? ඔය කියන නිසා මේක විශ්වාස කරන්න එපා. ඔයාගේ අතේම තියෙන බයිබලේ ඔහොමම හරවන්න. 1 තෙසලෝනික 4:16-17 පද මක්නිසාද ස්වාමින් වහන්සේ මහත් ශබ්දයෙන් ද තමගේ දූතයන්ගේ හඬෙන්ද උන්වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගයෙන් බසනාසෙක ක්‍රිස්තුස් වහන්සේ තුළ මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවතුන් අතර ඉතිරිව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුලින් අහසට ඇදගනු ලැබුවා. දැන් පැහැදිලිද? මුලින්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ මලා වූ අය ඊට පස්සේ උන්වහන්සේ තුළ හරියට නිවැරදිව ජීවත් වෙන සභාවේ ජීවතුන් අතර ඒ වෙනකොට සිටින අය උන්වහන්සේ ඔසවා ගන්නවා. කොහෙටද? වලාකුලින් අහසේදී උන්වහන්සේ සම්මුඛ වෙනවා. මුළු මහත් ලෝකයා උන්වහන්සේව දකින්න යන්නේ නැහැ. පැහැදිලි සභාව රහසිගත ඔසවා ගැනීමකට හසු වෙන අතර අවුරුදු 7න් පසු වහන්සේ ජාතීන් සියලු දෙනාටම ප්‍රකාශ වෙන පිණිස රජුන්ගේ රජ ලෙස බලයෙන්ද තේජසින් යුක්තව පොළොවට එන්න යනවා. පොතේ සඳහන් වෙනා 24 වෙනි පරිච්ඡේදය සාන අවුරුදු 7න් පස්සේ පැමිණෙනා වූ රජුන්ගේ රජ ලෙස පොළොවට පැමිණීමයි. සභාව ඔසවා ගැනීමත් එක්ක පටලවා ගන්න එපා. ඊගාවදී දැන් ඒකේ අන්තිමට කියනවනේ අතර දෙකින් තෝරාගත් සෙනග රැස් කරනවා කියලා. ඔව්. එහෙනම්
ඒ සභාව නේද? නෑ. අර සභාවේ කාලය අවසන් වුණාට පස්සේ මම කලින් වීඩියෝ එකේදී ඔබට පෙන්නනවා සභාව ඔසවා ගැනීමෙන් පසුව නැවතත් අර යුදෙව්වන් කෙරෙහි කිව්ව අනාගත වාක්‍යය අවසාන සතිය ඇක්ටිව් වෙන්න යනවා. තව එක සතියක් ඉතිරි වෙලා තියෙනවා. ඒ සතිය ඇක්ටිව් වෙන්නේ සභාව ඔසවා ගැනීමෙන් පසුවයි. ඒකේ අන්තිම සතිය තාම ඉතිරිනේ. එහෙනම් සභාව ඔසවා ගැනීමෙන් පසුව නැවතත් අන්න අර අවුරුදු 7 ඇක්ටිව් වෙනවා යුදෙව්වන් වෙනුවෙන්. එතකොට මෙතනදී අපි මතෙව් පොතේ කියනවා වූ සතර දිගින් තෝරාගත් සෙනඟ උන්වහන්සේ රැස් කරගන්නවා කියලා කියද්දී යුදෙව්වන් මේ වෙනකොටත් අද වෙනකොටත් යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බවත් උන්වහන්සේ ගැලවුම්කාරයා බවත් අවම පිළිගන්නේ නැහැ. එහෙනම් සභාව උසවා ගැනීමෙන් පසුවයි යුදෙව්වෝ අන්න අර අවුරුදු 7ේදී අර අවසාන සතියට අනාවැකිය ඔවුන් ඔප්පු වෙනවා බව දැනගන්නේ. එතකොට අන්න එතනදී යුදෙව්වන් පසුතැවිලි වෙන්නත් යුදෙව්වන් උන්වහන්සේ ගැලවුම්කාරයා බව පිළිගන්නත් නියමිතයි. එහෙනම් මෙතනදී තෝරාගත් සෙනඟ කියලා පැහැදිලිවම කියන්නේ කාටද? විශේෂයෙන් යුදෙව්වන්ට. කොහොමද මම ඒක කියන්නේ? මම කියන නිසා ඒක පිළිගන්නත් එපා. යෙසායා පොතේ 45 4 වෙනි පදේ පොඩ්ඩක් බලන්නකෝ. මගේ මෙහෙකරු යාකෝබ් නිසාත් මා තෝරාගත් ඊශ්‍රායල් නිසාත් නුඹේ නම කියා කැදවමි. නුඹ මා නෑදින නමුත් නුඹට නමක් ලැබිනි. යුදෙව්වන් වහන්සේ ප්‍රතික්ෂේප කරත් යුදෙව්වන් යේසුස් වහන්සේ ගැලවුම්කරු විදියට පිළිගත්තේ නැති වුණත් ඔවුන්ට දෙවියන් වහන්සේ පොරොන්දුවක් වුණා ඔබව තෝරාගත්ත කියන. සාන කාල සීමාව වෙන් කරනවා. ඔවුන් මාව කොච්චර ප්‍රතික්ෂේප කරත් මම ඔබව කැඳවනවා. තෝරාගත් ඊශ්‍රායල්. මම කියද්දි මෙතන අපි අන්‍ය ජාතීන් සියලුම කට්ටිය මේ මොහොතේ යේසුස් වහන්සේගේ අදහමින් ඉන්නවා. ඒතකොට කවුරු හරි හයි එතකොට යුදෙව්වරුත් මේ දවස්වල සභාවක් යේසුස් වහන්සේ පිළිගෙන ඉන්නවනේ. එතකොට ඒගොල්ලොන්වත් අපි අර්ථකථනය කරන්නේ සභාව කියලා. මොකද මේ ගෙවෙන්නේ සභාව යුගය. එතකොට අර පේතුස් යොහාන් මතෙව් කියන ක්‍රියාපොතේ හිටපු උන්වහන්සේගේ ගෝලයන් පවා යුදෙව්වන් තමයි. නමුත් ඔවුන්ද සභාවට අයිති. මොකද සභා යුගය කියන කාල පරිච්ඡේදයේ ඔවුන් ඉන්නේ. එතකොට පැහැදිලිව තේරුම් ගන්න යුදෙව්වෝ පුරාගත් සෙනඟ විදිහට අර්ථකථනය වෙනවා. ඊළඟ දේ තමයි පහදී ඉඳලා දැන් මේ වගේ වීඩියෝ බලලා අහලා නමුත් පීඩාව විශ්වාස කරලා සමා ගැනීම මගහැරෙන සභාවේ හිටපු අය ඉන්නවනේ. ඉතින් දැන් මේගොල්ලෝට මතක් වෙනවා ඇහුවා නේද මගේ මොනවාද තිබ්බ අඩුපාඩු කියලා. දැන් මේගොල්ලොන්ට කල්පනා වෙනකොටයි මේගොල්ලෝ බලන්නේ එහෙනම් විරුද්ධ ක්‍රිස්තුස්ගේ පාන කාලය ආරම්භ වෙලා සත්‍යතාවය දන්න ඒක ගැන අහලා තිබ්බ මිනිස්සු මේකට අනිවාර්යෙන් බය වෙනවා. නමුත් අපි ඉස්සරහට ඒක කතා කරමු. මම දැනට මේක ලාවට මෙන්ෂන් කිරීමක් කරන්නේ මේගොල්ලොන්ට අවසාන කාලයේදී කොච්චරාවත් යේසුස් වහන්සේ ගැන තියෙන ආදරයත් අහලා තිබ්බ දේවල් නිසා විරුද්ධ ක්‍රිස්තුස්ට විරුද්ධව ඔහු නැගී සිටිනවා. යුදෙව්වෝ කොහොමත් ඉතින් ඇක්ටිව්ව නැගී සිටිනවා. ඒක අපි ඉදිරියේදී කතා කරමු නැවතත්. ඒ අය තමයි මෙතනදී උතර දෙසින් රැස් කරගන්නවා. නමුත් සභාවෙන් මගහැරිච්ච අය. කාලේ මැදින් ගිහිල්ලා බෙල්ල දීලා එන මේ යුදවන්තෙන් නැත්තම් තෝරාගත්ත සෙනඟ උන්වහන්සේගේ මනාලිය විදිහට පත්වීම හම් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ මනාලිය විදිහට සභාව පමණයි උන්වහන්සේ පිළිගන්නේ. ඒ වගේ. හරි ඊළඟට අරගෙන මම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරා තෙසලෝනික පොතේ උන්වහන්සේ සභාව පීඩාවට දහසට උන්වහන්සේගේ උදහසට නියම කරලා නැහැ කියලා තියෙන පදයක්. ඊට පස්සේ මට කීප දෙනෙක් දන්නවද යේසුස් වහන්සේගේ උදහස වෙනයි සාතන්ගේ එහෙම නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස්ගේ උදහස වෙනයි. ඉතින් දෙවියන් වහන්සේගේ උදහස සභාවට නැහැ. විරුද්ධ ක්‍රිස්තුස්ගේ උදහස තමයි අර පීඩා කාලෙදී එන්නේ. ස්වාමීන් වහන්සේ පීඩා වෙන්නේ ලෝකයට කියලා. පොතේ 6 වෙනි පරිච්ඡේදයේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ පැමිණීම ගැන අපිට සංකේතානුසාරයෙන් කියනවා. එවිට සුදු අශ්වයෙක් සිටිනවා තිබී. ඌ පිටුහුන් තැනැත්තාට දුන්නත් තිබුණේය. ඔටුන්නක්ද ඔහුට දෙන ලද්දේය. ස්වාමීන් වහන්සේ විසින් ඔහුට ඉඩ හරිනවා. දැන් ඔබ පාලනය කරපන්. යේසුස් වහන්සේගේ මනාලියව ගත්තට පස්සේ විරුද්ධ ක්‍රිස්තුස්ට ඉඩ දෙනවා. දැන් ඔබ පීඩා කරපන් මේ ලෝකෙට. ඉතින් උන්වහන්සේගේ කරුණාව සභාව තියෙනකන් තියෙනවා මේ ලෝකේ. ඒ තිබිලා උන්වහන්සේගේ සභාව ඔසවා ගැනීමට පස්සේ යේසුස් වහන්සේ දෙනවා දැන් ඔබ පීඩාව දීපන්. ඒ කියන්නේ උන්වහන්සේගේ උදහස තමයි මෙච්චර වෙලා කරුණාවක් මන් තියාගෙන හිටියා මගේ සභාව තියෙනකන්. දැන් එහෙනම් මම අතහරිනවා ඔබ පීඩාව දීපන් ඒ ලෝකයට. එතකොට උන්වහන්සේගේ උදහස නිසා තමයි උන්වහන්සේ සාතන්ට අවසර දෙන්නේ, සාතන්ට ඉඩ හරින්නේ ඌට කැමති විදිහට දැන් ඒ පීඩාව කරන්නේ. නිසා පටලවා ගන්න එපා ස්වාමීන් වහන්සේගේ පීඩාව වෙනයි විරුද්ධ ක්‍රිස්තුස්ගේ පීඩාව වෙනයි කියලා. ඊළඟ බයිබල් පදය යොහන් 17:33 ඔයාලට ලෝකයේහි පීඩාවක් ඇත කියලා. මේකෙදි තමයි ගොඩක් කට්ටිය කියන්නේ අන්න දැක්කද සභාව පීඩාව මැදින් යන්න ඕනේ. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ පීඩාව ලෝකෙදි තියෙනවා. ඔව් ඇත්තටම මේක කතාව පැහැදිලිව තේරුම් ගන්න. අපි මේ මොහොතේ
පීඩාව මැද්දෙන් යන්නේ කිතුනුව මරනවා කිද තැන්වල බැලුවොත් කිතුනට ගොඩක් පීඩා තියෙනවා මරනවා බෝම්බ ගහනවා සභාව කරගෙන යන්න දෙන්නේ නැහැ ඒ පීඩායි මේ මහත් පීඩාවයි පටලවා ගන්න එපා ඊගාම කාරණා මෙතන හිටිය ඔඩියන්ස් එකේ යුදෙව්වෝ මොකද මේ වෙනකොට සභාව පිහිටවලා නැහැ මොකද යේසුස් වහන්සේ ඉන්නකොට මේ කිව්ව දෙයක් නේ සභාව පිහිටවලා නැහැ සභාව පිහිටවන්නේ ක්‍රියා දෙවෙනි පරිච්ඡේදය ඉඳන් දෙකෙන් පස්සේ එන සභාවටද මේක ඇත්තටම කිව්වේ කියන එකත් පොඩ හිතන්න. එතකොට සභාව අර අවසාන කාලය තුලින් පීඩාවෙනින් යන්න ඕනි කියන එකත් එක්ක මේක පටලවා ගන්නත් එපා. හරිද? එතකොට උන්වහන්සේ වදහන අපි හැමෝටම විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා මේ ලෝකයේදී. නමුත් මේක අර අවසාන කාලයේ පීඩාවත් එක්ක පාස්සගෙන ඔබගේ තරකය ඉටු කරගන්න ඒකේ අර්ථය ඔබට වාසිදායක විදිහට හදාගන්න එපා. එළිදරව් පොතේ 6 16 සහ 17 වෙනි පදවල කියවද්දි තේරෙනවා අවසාන කාලයේ පීඩාව ලෝකයේ තුල සිද්ධ වුණාට ඒක ලෝකයෙන් එන පීඩාවක් නෙවෙයි ඒක හුදෙක්ම උන්වහන්සේගේ උදහසේ උපරිමයටම ඇවිල්ලා බැගිරෙන්නා වූ පීඩාවක්. ඒ නිසා 17 වෙනි පදේ කියවන 16 17 මෙතන කියන්නේ මොකද්ද? මාක්මෙසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමිණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදයි කීවෝය. උන්වහන්සේගේ උදහසේ උපරිම අන්තයට පැමිණෙන දවස. එතකොට මේ ලෝකයෙන් එන පීඩාව නෙමෙයි අන්තිම අවුරුදු 7 එන්නේ. හරිද? හරියට හිටපු මිනිසුන්ට පීඩාවක් දීලා ඒ කාලයේ උත්සවය ගන්න යන්න තරම් උන්වහන්සේ අකාරුණිකද? ඈ නේද? ඊළඟට එළිදරව් පොතේ 7:14 වෙනි පරිච්ඡේදයේ ලෙක් ඇවිල්ලා යොහානින් අහනවා මේ කවුද කියලා දන්නවද? එතකොට යොහාන් කියනවා ඒ ඔබ දන්නවා. එතකොට අර වැඩිමහල්ලා යොහාන්ට පැහැදිලි කරලා කියනවා මේ ඉන්නේ පීඩාව මැදින් ආපු පැටවාගේ ලේවලින් සෝදාගෙන අර පීඩාව මැදින් බෙල්ල දීලා ආපු පීඩාව කට්ට කාලා ආපු ජනතාව තමයි මේ ස්වර්ගයේ මේ මොහොතේ ඉන්නේ කියලා යොහන්ට හඳුන්වලා දෙනවා. ඒකට දැක්ක ගාම ඔබට පැහැදිලි වෙන්න පුළුවන් එහෙනම් සබහාව ස්වර්ගයේ ඉන්න යන්නේ පීඩාව මැදින් ඇවිල්ලා කියලා. නෑ. ඔබට මම පළින් පැහැදිලි කරානේ සබහාව ඔසවා ගැනීමෙන් පසුව අර ඉතිරි වෙන කට්ටියන්ට සිද්ධ වෙනවා පීඩාව මැදින් එන්න විශේෂයෙන් යුදෙව්වෝ සහ සභාව ඉතිරි වෙච්ච අය. මම ඔබට දෙයක් පැහැදිලි කරන්නද? පාපය නිසා කිලිටි වෙච්ච අපිට නියමලා තිබ්බේ මරණය. බයිබලයේ කියන පාපයේ කුලිය නම් මරණය. නමුත් යේසුස් වහන්සේ කියන දෙවියන් වහන්සේම ලෝකයට මනුෂ්‍ය කයක් අරගෙන ඇවිල්ලා අපු දෙසා උන්වහන්සේගේ ජීවිතය දීලා උන්වහන්සේ මිලය ගෙව්වා. වර්ණ කිව්සුමේදී බැටළුව පූජා කරා මේ පාප පූජාවක් විදියට. කුළුදුල් බැටළුව. ඕක හැමදාම කර ඉන්න බෑ. යේසුස් වහන්සේ එස යාවේ දෙවියන් වහන්සේම මනුෂ්‍ය කය අරගෙන මම ඒ බැටළු පැටවානන් වෙන්න. මම ඇවිල්ලා මගේ ජීවිතේ දීලා නුඹ මට අකීකරු වෙලා පාපයේ කුලිය නම් වූ මරණය ගෙවන්ට නියම වෙලා ඉන්න ඔබ වෙනුවෙන් මම මගේ ජීවිතේ දෙන්නම් කියලා යේසුස් වහන්සේ ඒ පූජාව සිද්ධ වුණා. එතකොට සබහාව වෙනුවෙන් උන්වහන්සේ ඒ ජීවිතය දුන්නා. මුළු මහත් ලෝකය වෙනුවෙන්. හැබැයි ඒක පිළිගෙන ඇතුළු වෙන කට්ටිය සභාවනේ. එතකොට ඒකට එකග වෙන කට්ටිය සභාවනේ. එතකොට අනිත් අය ඒක ප්‍රතික්ෂේප කරලා. එතකොට අපි වෙනුවෙන් උන්වහන්සේ එහෙම කර බව අපි යටත් වෙලා උන්වහන්සේ කිව්ව විදිහට සභාව විදිහට අපි හිටිය නිසා උන්වහන්සේ අපිට ඒ ආලේපය අභිෂේකය අපිට දීලා අපි ඔස්වා ගන්නවා. අපිට තවත් උන්වහන්සේ පීඩා කරන්න යන්නේ නැහැ. මොකද ඒ සියලු කසපහරවල් යේසුස් වහන්සේ ලබා ගත්තා. හැබැයි මේක අහලා එහෙම පිළිපැද්දෙන්නේ නැති කට්ටිය ඉන්නව නේද? දැන් එතකොට ඒගොල්ලන්ට මේ පීඩාව වෙනකොට තමයි මතක් වෙන්නේ අඩේ යේසුස් වහන්සේ ඇවිල්ලා මේ ඔක්කොම දරාගත්තා අපිට ඒක අහන්න බැරි වුණා කලින් කියලා. එතකොට යේසුස් වහන්සේ කියනවා ඕක තමයි මං කිව්වේ උඹලට මම උඹලා වෙනුවෙන් ජීවිතේ දුන්නා හරියට ජීවත් වෙන්න කියලා. නමුත් පීඩාව පටන් ගත්තට පස්සේ යේසුස් වහන්සේ සභාව ඔසවාගෙන ඉවරයි. ඒ නිසා දැන් යේසුස් වහන්සේ කියනවා නැන් එහෙනම් උඹලා බෙල්ල දීලා එන්න. උඹලාගේ පාපේ කුලිය නම් බාරේ නෑ පීඩාව මැදින් යන්න. ඒකට තේරුණාද මේ කතාව? එදා විද පුදුක මම එදා උඹලගේ පාපය දරාගත්ත විදිහ එහෙනම් උඹලා ඒක මට වචනාකම දුන්නේ නෑනේ. දැන් එහෙනම් ඔයා ඒක මැද්දෙන් මෙන්න ඇවිල්ලා ඒ කට්ට කාලම ඒ කිරුල ඒ ජීවනේ ඔයා ලබා ගන්න. හැබැයි මගේ මනාලිය නම් වෙන්න බෑ. ඔන්න ඊළඟ තරකේ පැහැදිලිද මේ කතාව? අද දවසේ මේ වීඩියෝව අපි අවසන් කරන්න. නමුත් මතුවටත් අපි සම්බන්ධ වෙලා මේක තව පැහැදිලි කිරීමකට යමු. එතකොට ඔබට පැහැදිලි මේ රැප්චර් එක තුල සභාව ඔසවා ගැනීම රහසිගත ඔසවා ගැනීමක් වෙන අතර උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම ප්‍රසිද්ධ වූ රජුන්ගේ රජ ලෙස තේජසින් පැමිණෙන පැමිණීම අවුරුදු 7කට පස්සේ සිද්ධ වෙන්න යනවා. මේ දෙකේ වෙනස්කම් පොඩ්ඩක් ඔබට තීරෙත් මම දාන්නම්. මොකද්ද? රැප්චර් එක සිදුවද්දී සභාව යේසුස් වහන්සේව හමුවන්නේ අහසේදී. නමුත් දෙවෙනි පැමිණීම වෙන රජුන්ගේ රජ ලෙස පැමිණෙද්දී උන්වහන්සේ මුළු ලෝකයට ප්‍රකාශ වෙන්න යනවා පොළොවේ ඵලයේදී. රහසිගත පැමිණීම සිදු වෙන්නේ සභාවට. ඒ වගේම ප්‍රසිද්ධ රජුන්ගේ රජ ලෙස පැමිණෙන්නේ මුළු මහත් ලෝකය විනිශ්චය කරන්න.
එතකොට ඒ දේවල් වෙනස පැහැදිලි කරන්න අපි ඉදිරියේදී මේක තවත් ගැඹුර සහ ඉදිරියේ පැහැදිලිව සංවාදයකට යමු. ඒ වැරදි නම් අපි ඒක නිවැරදි කරන්න ඕනේ බයිබලෙන්මයි. ඔබ හරිනම් ඔබ නිවැරදි කරගත යුත්තේ බයිබලෙන්මයි. ඒ නිසා අපට ජේසුස් විහිරයි අපි ඉදිරියේදී මේකේ ඉදිරි කොටස් සමග ගැඹුරෙන් සහ පැහැදිලිව කතා කරමු. ජේසුස් විහිරයි.